ආයිබෝවන් යාළුවනේ මට මේ අපේ ගෙට පහලින් තියෙන වෙලට යන්න හිතුණා මැල්ලුමට මොන හරි දෙයක් කඩාගෙන එන්න. යනකොට ඔයාලාට මෙන්න මේ අපේ ගෙදර ගාවට පේනවා හුලංගල නැව්ගල කන්දේ තියෙන හුලංගල. ඒක පෙන්වන්න හිතුණා ඒ නිසා වීඩියෝ එකක් ගත්තා. මම යන්නේ වෙලට මැල්ලුමට දෙයක් කඩාන එන්න. ඉතින් මෙහි තියෙන්නේ නම් මුගුණ වෙන්න තියෙනවා. එතකොට කිරිහැන්ද පලා තියෙනවා. සමහර විට කට්ටිය කිරිහැන්ද පලා දන්නෙත් නැහැ. ඉතින් පොඩ්ඩක් ගිහින් බලමු. දන්නේ නැති අයට කිරිහැන්ද පලා පෙන්වන්නත් පුළුවන්. ඉතින් ලස්සන දර්ශනයක් තියෙන්නේ. ටිකක් අමාරුයි පාර. ඉතින් හවස 5ට විතර මේ වගේ view එකක් තමයි පේන්නේ අපේ ගෙදරට පහලින්. නැව්ගල කන්ද තියෙනවා. ඉතින් යාළුවනේ මේ ඉඟුරු වගාව තමා පේන්නේ. මම මෙහෙට තමයි ආවේ කිරිහැන්ද පලා කඩන්න. මේ තමයි කිරිහැන්ද පලා. ගොඩක් අය දැකලා ඇති. සමහර අය දන්නේ නැතුව ඇති. විටමින් යකඩ හොඳින් තියෙන පලා වර්ගයක්. ඉතින් කොස් ඇට පරිප්පු වගේ දාලා මාළු යන්නත් පුළුවන්. ඊට අමතරව ඉතින් මැල්ලුම් කන්නත් පුළුවන්. අද මම මේ කිරිහැන්ද පලා කඩන්නේ මැල්ලුමට. තව පහලට ගිහින් චුට්ටක් බලමු. මේ තියෙන්නේ හොඳට හැදිච්ච තාම හැදෙන ගමන් තියෙන ඉඟුරු වගාවක්. ඒ අතර කිරිහැන්ද පලක් තියෙනවා. ආහාරෙත් තව කට්ටියෙහිත් ඉඟුරු තියෙන්නේ. පහලක් තියෙනවා කන්දක්. ඒක ඒ කන්දත් ලස්සනයි. ඉතින් හරි මේ පැත්තේ රක්ෂිතයක් තියෙන්නේ. ඉතින් තව කිරිහැන්ද පලා ටිකක් කඩමු. මෙන්න දාස්පෙතිය වවලා තියෙනවා. ඊට පස්සේ යන්න බෑ වතුර. හරි. මෙන්න සාරවත්ව වැවුණු කිරිහැන්ද පලා ගහක්. මේක දැකලා ඇති ගොඩක් කට්ටිය. රසයි. මාළු කන්න පුළුවන්. ඉතින් අපි චුට්ටක් කඩා ගමු. එතකොට යාළුවනේ මෙන්න තියෙනවා තව මේ ගොවි මහත්තුරු වවපු මේ වෙලේ අයිතිකාර මහත්තයා වවපු මේ නිවිති මේ නිවිති. ඉතින් හරි ලස්සනට වැවිලා තියෙනවා. කිරිහැන්ද පලා තියෙනවා. ගොඩක් තියෙනවා කිරිහැන්ද පලා. ගොඩක් ඕනේ මට මැල්ලුමට පොඩ්ඩක් තිබ්බනම් ඇති. මේක මේ කිරිහැන්ද පලාවල විශේෂත්වය තමයි මේවා මේ හරියට කඩන්න ඕනේ. නිතර කඩනකොට තමයි අලුතෙන් දළු වෙන්නේ. නැත්තම් මේක මල් පිපුණාම මේ ගහ වැඩක් නැහැ. ඉතින් කඩන එක තමයි හොඳ. ඉතින් එතකොට තමයි අලුතෙන් දළු වෙන්නේ. ඉතින් ඉඟුරු හරි. කිරිහැන්ද පලා කඩා ගත්තා.
මට මේ ප්‍රමාණය මැල්ලුමට ඇති. ඒ නිසා දැන් ගෙදර යනවා. ඉතින් යාළුවනේ ඔයාලට සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. මගේ YouTube channel එකත් එක්ක එකතු වුණාට subscribe කරන්න. ඉතින් හැමෝටම සුබ දවසක්.